ආයිබෝවන් සුබ දවසක් වේවා ඔබ සියලුම දෙනාට. නූතන අපරාධ විද්‍යා න්‍යාය විෂයකයේ අද දවසේ අපි ආරම්භ කරමු තවත් අලුත් පාඩමක් අනෝමීය න්‍යාය. අනෝමීය න්‍යාය හා සම්බන්ධ කරුණු අධ්‍යයනය කිරීමේදී අපිට සමාජ විද්‍යාවට අනුකූලව අනෝමීය යන සංකල්පය ඉදිරිපත් කරන ලද එමිල් ඩ්‍රූකයිම් නම් සමාජ විද්‍යාඥයා අමතක කරන්න බැහැ. එමිල් ඩ්‍රූකයිම් විසින් අනෝමීය යන වචනයේ මූලික අර්ථය වශයෙන් හඳුන්වලා දුන්නේ ධර්මතා විරහිතභාවය. ඔහු එම වචනය හඳුන්වා දීමට යුරෝපීය සමාජයේ විවිධ සමාජ වෙනස්කම් ගණනාවක් බලපෑවා. 1920 දී පමණ යුරෝපීය සමාජයේ ආර්ථිකය කඩා වැටීම මීට ප්‍රධාන හේතුවක් වුණා. මේ හේතුව නිසා බැංකු හා මූල්‍ය ආයතනවල බිඳ වැටීම, ව්‍යාපාර කඩා වැටීම, උගස් ආයතන බිඳ වැටීම හා ඒ හා සම්බන්ධයෙන් ජනතාවගේ රැකියා අහිමි වීම නිසා විශාල වශයෙන් සමාජ ගැටලු ගණනාවක් ඇතිවන්න පටන් ගත්තා. මේ සමාජ ප්‍රශ්න හේතුවෙන් පුද්ගලයා තුළ ඇති වූ සමාජ ව්‍යාකූලතාවය, මානසික අවුල්තාවයන් හේතුවෙන් මේ පුද්ගලයන් දිනින් දිනම සියදී නසා ගැනීමේ වැඩිභාවයක් පෙන්නුම් කළා. මෙන්න මේ තත්ත්වය හේතුවෙන් එමිල් ඩ්‍රූකයිම් විසින් සමාජයේ වූ වෙනස්කම් හඳුන්වා දීමට අනෝමීය යන වචනය හඳුන්වා දුන්නා. දැන් විශේෂයෙන්ම මෙහිදී සඳහන් කරන්න ඕන කාරණයක් තමයි අනෝමීය න්‍යාය යන වචනයත් එක්ක එමිල් ඩ්‍රූකයිම් විසින් සමාජ විද්‍යාවට දායක කරන ලද සුයිසයිඩ් නම් කෘතිය, සියදිවි නසා ගැනීම නම් වූ කෘතිය. 1897 දී එමිල් ඩ්‍රූකයිම් විසින් මේ යුරෝපීය සමාජයේ ඇති වූ සමාජ වෙනස හේතු කොටගෙන ඔහු විසින් සියදිවි නසා ගැනීම නම් වූ කෘතියක් සමාජයට ඉදිරිපත් කළා. එතකොට දැන් ඔබ දන්නවා ඇති සමාජ විද්‍යාව ඉගෙන ගත්තා නම් එමිල් ඩ්‍රූකයිම් විසින් හඳුන්වා දුන්නු යාන්ත්‍රික ඒකාබද්ධතාවය හා ඓන්ද්‍රිය ඒකාබද්ධතාවය හා සම්බන්ධ සංකල්ප. අපි දන්නවා යාන්ත්‍රික ඒකාබද්ධතාවය පැවතියේ ගැමි සමාජය, සරල සමාජය තුල. ඓන්ද්‍රිය ඒකාබද්ධතාවය පවතින්නේ නූතන කාර්මික සමාජ සංස්ථාව තුල. එතකොට මේ යාන්ත්‍රික සමාජ ක්‍රමය තුල ඇති වූ සරල සමාජ සම්බන්ධතා කිසිම අවස්ථාවක සීදී නසා ගැනීම වැනි සමාජ අපගාමීත්වයකට හේතු නොදුන් ආකාරය එමිල් ඩ්‍රූකයිම් මේ යුරෝපීය සමාජය අධ්‍යයනය කිරීමේදී හඳුනාගත්තා. ඔහු වැඩි වශයෙන්ම මේ සීදී නසා ගැනීම සිදුවන ආකාරය හඳුනාගත්තේ ඓන්ද්‍රිය සමාජ ක්‍රමය තුල. කෙසේ වෙතත් මේ 1897 රචනා කරන ලද සුයිසයිඩ් නම් වූ කෘතිය තුලින් සීදී නසා ගැනීම සම්බන්ධයෙන් සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඔහු ඉදිරිපත් කළා. මා කෙටියෙන් හඳුන්වා දෙන්නම්. සීදී නසා ගැනීම සම්බන්ධයෙන් ඩ්‍රූකයිම් ඉදිරිපත් කරපු වර්ගීකරණයක් තියෙනවා. ඒකෙදී ආත්මීය හේවත් මමායනික සීදී නසා ගැනීම, පරහිතකාමී සීදී නසා ගැනීම වගේම අනෝමීය සීදී නසා ගැනීම හා දෛවෝපගත සීදී නසා ගැනීම වශයෙන් සීදී නසා ගැනීමේ ආකාර 4ක් කතා කළා. දැන් මම වැඩිදුරටත් ඔය පිළිබඳව කතා කරන්නේ නැහැ. අපි යමු අපරාධ විද්‍යාවේදී අපිට වැදගත් වන අනෝමීය න්‍යාය වෙතට. දැන් එමිල් ඩ්‍රූකයිම් හඳුන්වා දුන්නු අනෝමීය සංකල්පය මූලික කරගෙන රොබර්ට් කේ මර්ටන් ස්ට්‍රේන් තියරිය හඳුන්වා දෙනවා අපරාධ විද්‍යාවට. දැන් ඔබට මේ රූප සටහනේ පෙනෙන ආකාරයට අනෝමීය න්‍යාය මූලික සිද්ධාන්තය මෙයින් විග්‍රහ කරනවා. රොබර්ට් කේ මර්ටන් සමාජ න්‍යාය හා සමාජ ව්‍යුහය නම් වූ කෘතියක් 1957 දී ඉදිරිපත් කරනවා සෝෂල් තියරි ඇන්ඩ් සෝෂල් ස්ට්‍රක්චර් නම්. දැන් මේ රූප සටහනේ පෙනෙන ආකාරයට අනෝමීය න්‍යාය හා සම්බන්ධයෙන් රොබර්ට් කේ මර්ටන් විග්‍රහ කරන්නේ යුරෝපීය සමාජය, ඒ කියන්නේ ඇමරිකානු, විශේෂයෙන්ම ඇමරිකානු සමාජය මුල් කරගෙන. ඇමරිකානු සමාජයේ මේ කාලවකවානුවේදී විශාල වශයෙන් පිළිගත් කාරණයක් තමයි සුඛෝපභෝගී ජීවිතයක්, මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කළ යුතුය යන්න. එතකොට මේ මධ්‍යපාන්තික ජීවිතයට යාන වාහන, සුඛෝපභෝගී නිවාස, හොඳ යහපත් ඉහළ සමාජ තත්ත්වයක් අපේක්ෂා කළා. ඒතකොට හැමෝම පිළිගත්තේ තමාට යන්න අරමුණු කරගත්තේ මෙන්න මේ සමාජයට. ඒතකොට ඒ අරමුණු හරහා යාමේදී පවත්නා ආකාර විවිධ ස්වරූපයෙන් ගත්තා. ඒ අරමුණු හා ඒවා සපුරා ගන්න ආකාරය අනුව පුද්ගලයන් කාණ්ඩ 5කට වර්ග කළා.
ඒ කාණ්ඩ පහ තමයි මෙතනදී තියෙන්නේ. එතකොට පළවෙනි කාණ්ඩය තමයි අනුකූලතාවය. මේ අනුකූලතාවය සහිත පුද්ගලයන්ගේ සමාජ අරමුණු අර සමාජයේ පිළිගත් අරමුණු මං කලින් කිව්ව ආකාරයේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම. ඒ අරමුණු සපුරා ගැනීමට ඕන යොදාගත්තේ සමාජයේ පිළිගත්ම අරමුණ. ඒ කියන්නේ යහපත් අරමුණු. හොඳ රැකියාවක් කිරීම, හොඳට ඉගෙනගෙන ඉහළ පන්තියේ රැකියාව සිදු කිරීම මගින් ධනය රැස් කිරීම නැත්නම් යහපත් ලෙස ව්‍යාපාර කටයුතු කිරීම. දැන් ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා හොඳට ඉගෙනගෙන රැකියාවක් කිරීමේ අරමුණ සහ හොඳ නිවාසයක් සකසා ගැනීම, යාන වාහන සහිත සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම තමයි ඔබගේ අරමුණ. ඒ අරමුණ ඉටු කරගන්න ඔබ තෝරගත්තේ යහපත් ලෙස හොඳ ආකාරයේ ඉගෙන ගැනීම සහ රැකියාවක් සිදු කිරීමට බලාපොරොත්තු වී. මෙන්න මේ කාරණා. දැන් නම්බීකරණ කාණ්ඩයට අයත් පුද්ගලයන්ගේ අරමුණ උනේ අර සුඛෝපභෝගී ජීවිතය ගත කරන්න තමයි. නමුත් ඕන් යොදාගත්ත අර ආකාරය සමාජයේ පිළිගත්තේ නැහැ. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මත්ද්‍රව්‍ය වෙළඳාම. එතකොට මේ කියන කාරණේ සමාජයේ නොපිළිගන්නා සපුරා ගන්නා ආකාරයක්. නමුත් ඔවුන්ගේ අරමුණු සමාජයේ පිළිගත් අරමුණක්. යාතුකර්මවාදීන්ට අරමුණක් පැවතියේ නැහැ. නමුත් ඔවුන්ට සපුරා ගැනීමේ ආකාර තිබ්බ. දැන් මම මෙහිදී විග්‍රහ කළොත් දැන් අපි උදාහරණයක් ගමු. හොඳට පරම්පරානුගතව ප්‍රතින පුද්ගලයෙක් ඉන්නවා. ඔහුට ඔහුගේ දේපල මුදල් වීදම් කරලා ආයෝජනය කරලා ව්‍යාපාර කටයුත්තක් හෝ සුදුසු දෙයක් කරන්න පුළුවන්. නමුත් ඔහු ඒ දේවල් වීදම් නොකර ජරා ජීර්ණ තත්ත්වයට ඔහුගේ දේපල වලට යොමු විට දේපල විනාශ වෙනවා. ඔහුට අරමුණක් නැහැ තමන් හොඳට ජීවත් වෙන්න ඕනි නේද? සමාජයේ පිළිගත් ආකාරයට කියලා. ඒතකොට මේ වගේ පුද්ගලයන් යාතුකර්මවාදීන් වශයෙන් හඳුන්වනවා. දිවුවන කාණ්ඩය වන හුදකලාවාදීන් අයත් වන්නේ කිසිම අරමුණක් හෝ ඒවා සපුරා ගන්නා මාර්ගයක් නොමැති අය. දැන් ඒගොල්ලන්ට සමාජයේ පිළිගත් අරමුණකුත් නැහැ. ඒවා සපුරා ගන්න ආකාරات නැහැ. උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයන්. විප්ලවවාදීන් වූ අවසාන කාණ්ඩයේදී සමාජයේ පිළිගන්නා හෝ නොපිළිගන්නා අරමුණු තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම සමාජයේ නව සමාජ ක්‍රමයක් බලාපොරොත්තු වන අය ඒ සමාජයේ සමහර අවස්ථාවේ සමාජයේ සමහර සමාජික කාණ්ඩායම ඔවුන්ගේ අරමුණු පිළිගන්න පුළුවන්. සමහර අය පිළිගන්නේ නැහැ. එතකොට ඒවා අසපුරා ගන්නා මාර්ග සමහර අය පිළිගන්න පුළුවන්. සමහර අය නොපිළිගන්නේ නැහැ. දැන් මෙතන පිළිගන්නා බව හා නොපිළිගන්නා බව මේ සංකේත වලින් තියෙනවා. අලුත් සමාජයක් බිහි කිරීම තමයි ධන හා ඍණ යන සාධක දෙකම ඇතුළත් කරලා ඉදිරිපත් කරන්නේ. දැන් ඔබ දෙවන වසරේදී මේ හා සම්බන්ධයෙන් ඉතා ඉහළ දැනුමක් ලබාගෙන ඇති කියන මම විශ්වාස කරනවා. මම කෙටි හැඳින්වීමක් කළා මේ අනෝමය න්‍යාය හා සම්බන්ධ මූලික කාරණා ගැන. එතකොට දැන් මේ අනෝමය න්‍යාය තවදුරටත් විග්‍රහ කළොත් අපි දන්නවා මේ අනෝමය න්‍යාය තුළදී විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ මිඩල් ක්ලාස් වැලියු ගැන. කියන්නේ මධ්‍ය ප්‍රාන්තික අගනාකම් වලට අනුව මධ්‍ය ප්‍රාන්තික අගනාකම් මොනවද? සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීම කියලා අපි දන්නවා. එතකොට දැන් මේ පුද්ගලයන් සෑම සමාජයේ සෑම කණ්ඩායම්ම මේ සුඛෝපභෝගී ජීවිතය ගත කිරීමට අපේක්ෂා කළත් ඒවට ඔවුන්ට අවස්ථා හා මාර්ග හිමි වන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ සුළු කණ්ඩායමකට පමණයි අවස්ථා හා මාර්ග හිමි වන්නේ. ඒතර මේ හැම කෙනෙක්ම මාර්ග හා අවස්ථා හිමි කරගෙන ඉන්න අතරේ තමගේ අරමුණු ඉටු කර ගැනීමට අර කියන සෑම ඉතාමත් අපහසු මාර්ග හිමුවන්නේ නැහැ. හැමෝටම විශ්වවිද්‍යාලයට එන්න සුදුසුකම් ලැබෙන්නේ නැහැ. ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒගොල්ලෝ මොකද කරන්නේ? තමාගේ තරුණක් තියෙනවා. ඒගොල්ලන්ගේ තරුණක් තියෙනවා සුඛෝපභෝගී ජීවිත ගත කරන්න. එහෙනම් මොකද්ද කරන්නේ? පහසු හා සරල ක්‍රම හොයා ගන්නවා. ඉගෙන ගන්නවට වැඩිය ඊට වැඩිය හොඳ ක්‍රමයක්, ඊට වැඩිය ලේසි ක්‍රමයක් හොයා ගන්නවා. ඒතකොට මේ ලේසි ක්‍රම අතර අපිට හුඟක් කරලා දැක ගන්න හම්බෙන්නේ සමාජයෙන් නොපිළිගන්නා මාර්ග. මත්ද්‍රව්‍ය වෙළඳාම් කිරීම වෙන්න පුළුවන්, අවියාවිද වෙළඳාම් කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල්. ඒතකොට ඒ වගේ දේවල් මධ්‍යපාතික සමාජයේ අපගාමී හෝ අපගාමී චර්යාවන් වශයෙන් හඳුනනවා. නමුත් කරන්න දෙයක් නැහැ. සමාජයේ සාර්ථකත්වයට අර කියන සුඛෝපභෝගී ජීවිතයට යාමට නම් ඒ පුද්ගලයන්ට මේ අපගාමී වුණත් අපචාරී වුණත් මේ සරල පහසු ක්‍රම යොදා ගන්න සිද්ධ වෙනවා. ඒ තුලින් තමයි ඔවුන් වෘත්තීය වශයෙන් අපරාධ සිදු කිරීමට යොමු වන්නේ කියන කාරණය මේ අනෝමය න්‍යායයේ මූලික සංකල්පත් එක්ක අපිට පැහැදිලි වෙනවා. එතකොට මේ අනෝමය න්‍යාය තවදුරටත් හඳුනා ගැනීමේදී අනෝමය න්‍යායයේ විකාශයන් කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා අනෝමය න්‍යායයේදී සමාජ විෂමතාවය අනෝමය සංකල්පයට වර්ධනය වීමට හේතුවක් වශයෙන් හඳුනාගෙන තියෙනවා. එතකොට තවදුරටත් ගත්තොත් එහෙම මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සොරකම, මත්ද්‍රව්‍ය වගේ දේවල් වගේම සමහර අවස්ථාවලදී ආගමික චර්යාවන් වල විශේෂිත ආගමික චර්යාවල් වල යෙදීමත් මේ කාණ්ඩ වලට අයිති වෙනවා කියලා අනෝමය න්‍යායාචාරීන් විග්‍රහ කරලා තියෙනවා.
දැන් අනෝමය න්‍යාය තවත් වර්ධනීය අවස්ථාවක් තමයි මේ මැක්‍රෝ ලෙවල් තියරි එක නැත්නම් ඉන්ස්ටිටියුෂනල් අනෝමය තියරි කියන එක. මේ ඉන්ස්ටිටියුෂනල් අනෝමය තියරි ඉදිරිපත් කළේ ස්ටීවන් මෙසෙන සහ රිචඩ් රොසන්ෆීල්ඩ් විසින්. දැන් රොබර්ට් කේ මාර්ටන්ගේ න්‍යාය තවත් වර්ධනීය අවස්ථාවක් මේක. එතකොට ඔවුන් විසින් මේ අපරාධ ඇමරිකානු සමාජ ක්‍රමය ගැන විස්තර ඉදිරිපත් කරලා අනෝමය න්‍යාය තවත් වර්ධනීය අවස්ථාවක් ගැන කතා කරන්න උත්සාහ කළා. එතකොට මේ මෙසෙන හා රිචඩ් රොසන්ෆීල්ඩ්ස් විසින් ඇමරිකානු සමාජයේ පවත්නා සමාජ අරමුණු හා ඒවා ඉටු කරගන්නා මාර්ග පිළිබඳව තව දුරටත් කතා බහ කළා. එතකොට දැන් මේ කියන සංකල්පය තවත් වර්ධනීය වූ අවස්ථාවක් තමයි මයික්‍රෝ ලෙවල් තියරි එක. ජෙනරල් ස්ට්‍රේන් තියරි. දැන් අපි දන්නවා මැක්‍රෝ ලෙවල් තියරි එකේදී ස්ටීවන් හා රිචඩ් විසින් ඉදිරිපත් කළෙත් අර අනෝමය න්‍යාය ඉදිරිපත් කරපු රොබර්ට් කේ මර්ටන්ගේ න්‍යාය හා සම්බන්ධ කරුණුම. එතකොට ඒකෙදි කතා කළා ඇමරිකානු සමාජ ක්‍රමයේ වටිනාකම් අගනාකම් පිළිබඳව. දැන් මයික්‍රෝ ලෙවල් තියරිදී තවදුරටත් අවධානය යොමු කළා අපරාධ කියන්නේ සමාජ සම්බන්ධතාවයන්ගේ ඍණාත්මක ආකල්පවන තරහව අපේක්ෂා බංගත්වයේ වැනි දේවල් වලින් නිර්මාණය වෙනවා කියලා. දැන් අපි කලින් කිව්වේ සමාජ අරමුණු හා ඒවා ඉටු කර ගැනීමේ මාර්ගවත යාමේදී අපරාධ සිදු වෙනවා කියලා. නමුත් මෙහිදී කතා කරන මේ සමාජ සම්බන්ධතා හේතු කොටගෙන සමාජ සම්බන්ධතාවල වියුණුතාවයන්, පළුදුතාවයන් කොහොමද අපරාධ කෙරේ බලපාන කියන ආකාරයෙන් මේ මයික්‍රෝ ලෙවල් තියරි එක නැත්නම් ජෙනරල් ස්ට්‍රේන් තියරි අපි GST කියලා කෙටි නාමයෙන් හඳුන්වනවා. ඒතර GST කියන න්‍යාය හඳුන්වා දුන්නේ සමාජ විද්‍යාඥයෙක් වන රොබර්ට් එක්නිව්ස්. දැන් රොබර්ට් එක්නිව්ස්ගේ මේ න්‍යාය තුළදී කලින් කිව්වා අවධානය යොමු කරලා තියෙන්නේ පුද්ගලයන් අතර ඇතිවන සමාජ සම්බන්ධතා හේතුවෙන් ඇතිවන පළුදු වීම හේතු කොටගෙන අනෝමය තත්ත්වයන් නිර්මාණය වෙනවයි කියලා. දැන් ඔබට මේ ආකාරයේ රූප සටහනකින් පෙන්වුවොත් එහෙම මේ ජෙනරල් ස්ට්‍රේන් තියෙන නැත්නම් GST එකේ වර්ධනීය අවස්ථාවක් කියන්නේ ඇතිවන ආකාරය දැන් අනෝමය තත්ත්වය ඇති වෙන්නේ යම් කිසි අවස්ථාවක අපි අපේ goals ඒ කියන්නේ අරමුණු වල පළුදු වීම ඇති වෙනවා නම් අපේ achievements වල අපි ලබා ගන්න දේවල් වල යම්කිසි දුර්වලතාවයන් තියෙනවා නම් අපගේ ධනාත්මක උත්තේජනයන් වල බිඳ වැටීමක් තියෙනවා නම් නෙගටිව් කියන්නේ ඍණාත්මක උත්තේජනයන් වල ඉහළ යාමක් තියෙනවා නම් ඔන්න අනෝමීය තත්ත්වයට ඇතිවෙන්න ස්ට්‍රේන් කියන තත්ත්වයක් ඇතිවීමේ මූලික සාධක. එතකොට ඒවා තවදුරටත් ඇති වෙනවා නෙගටිව් පත් වෙනවා අපි අර කියන දේවල් නොලබුණාම මොකද වෙන්නේ? තරහව, අපේක්ෂා බංගත්වය, අප්‍රසාදී තත්ත්වයන්, විෂාදය වගේ තත්ත්වයන් වගේම බියජනක තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තත්ත්වයන් තුල මේ ඉතින් සඳහන් කරපු ලද නෙගටිව් ඇටිටියුඩ්, නෙගටිව් concept develop වෙන්න පුළුවන්. ඒ තුලින් සමාජ විරෝධී චර්යාවන් ඇති වෙනවා. මද්ද්‍රව්‍ය පාවිතය, අපයෝජන, ප්‍රචණ්ඩත්වයන් වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒ අනුව අපිට පැහැදිලි මේ ජෙනරල් ස්ට්‍රේන් තියරි කියන නැත්නම් GST වල මේ ඇතිවෙන තත්ත්වයන් කුමන ආකාරයේද මොන වගේ හේතු නිසා ඇති වෙනවද කියන කන්න මේ කාරණා නව කාරණා ගින්න හොඳට මතක තියාගන්න. එතකොට දැන් මේ ජෙනරල් ස්ට්‍රේන් තියරිදී තවදුරටත් අනෝමීය තත්ත්වයන් වර්ධනය වීමට හේතු වන ආකාර කීපයක් පිළිබඳව සඳහන් කරලා තිනවා. ඒ කියන්නේ සමාජයේ අපි පුද්ගලයන් චර්යාවන් අනුව දැන් අපි සමවයස් කණ්ඩායම් අතර ඇතිවන සම්බන්ධතා හේතු කොටගෙන පළදු වීම ඇති වෙනවා. ඒ වගේ තත්ත්වයන් තුළදී අනෝමීය තත්ත්වයන් හට ගන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම මිනිසුන් අතර ඇතිවන තරහව විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම නේබර්ස් කියන්නේ අසල්වාසීන් සමග ඇතිවන සම්බන්ධතා තුළදී ඇතිවන පළදු වීම, සමාජ සම්බන්ධතා බිඳ වැටීම් තත්ත්වයන් තුළින් මේ අනෝමීය තත්ත්වයන් වර්ධනය වෙන්න පුළුවන් කියලා ජෙනරල් ස්ට්‍රේන් තියරි එකෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි ආගමික සංකල්ප, සමාජීය සම්බන්ධතාවයන් මේකට හේතු වෙන්න පුළුවන්. ඒතර මේ එග්නියුම් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මම අර කලින් කිව්ව ආකාරයේ මේ සමාජ සම්බන්ධතා බිඳ වැටීම මේ වගේ අනෝමීය තත්ත්වයන් වර්ධනය වෙන්නේ කොහොමද කියලා විශේෂයෙන්ම ගත්තොත් එහෙම පවුල් අතර ඇතිවෙන ගැටලු, අර්බුද තත්ත්වයන්, ඊළඟට ආර්ථික බිඳ වැටීම තුළ පුද්ගලයන් අතර වෙන ගැටීම්කාරී තත්ත්වයන් ඊට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තරහව,
ඇග්නියම් විසින් සඳහන් කරපු ආකාරයේ මේ පවුල් අතර ඇතිවන බිඳ වැටීම්, පවුල් අතර ඇතිවන පළුදුවීම්, සමාජ සම්බන්ධතා බිඳ වැටීම් මේට හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තරහව වගේ කෙනෙක් සමාජ සම්බන්ධතා ඇති කරගෙන මෙදී තරහ වගේ දේවල් ඇති වෙනවා නම් ඒහිදී මේ අනෝමීය තත්ත්වයන් උද්ගත වෙන්න පුළුවන් කියලා ඇග්නියම් විසින් සඳහන් කරලා තියෙනවා. දැන් ඔබට මේ රූප සටහනේ තවදුරටත් පෙන්නනවා අනෝමීය න්‍යායයේ මේ මූලික න්‍යායාත්මක කාරණා තුනේ සාරාංශයක්. අපි දන්නා පළවෙනි අනෝමීය න්‍යාය රොබර්ට් කේ මර්ෆි විසින් ඉදිරිපත් කරපු න්‍යායයේදී මෙතන මේ සමාජ අරමුණු හා ඒවා ඉටු කිරීමේ මාර්ග හඳුනා ගැනීමේදී ඇතිවෙන තත්ත්වයන් තුල අපරාධ ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් එහිදී ඇතිවන අනෝමීය තත්ත්වය මෙතනදී විග්‍රහ කරලා තියෙනවා. තවදුරටත් ගත්තොත් මේ ඉන්ස්ටිටියුෂනල් අනෝමීය තියරිය අපි දන්නවා ස්ටීවන් සහ රොසෙන්ෆීල්ඩ් විසින් ඉදිරිපත් කරපු න්‍යායයේදී මෙතනදී කතා කරලා තියෙන්නේ මෙන්න මේ න්‍යාය හා සමාන කාරණා ටික ඇමරිකානු සමාජ ක්‍රමය තුළදී කොහොමද අපි ද්‍රව්‍යාත්මක දේවල් ධනය ලබා ගැනීමේදී කොහොමද ඒ සමාජ ක්‍රමය තුළදී අපරාධ වශයෙන් හඳුනා දෙන දේවල් ඊළඟට විශේෂයෙන්ම මෙහිදී මූලික අවධානය යොමු කරලා තිනවා අපේක්ෂා භංගත්වය වැනි කාරණා කෙරේ. ඊළඟට ජෙනරල් ස්ට්‍රේන් තියරි එක අපි දන්නවා කතා කළා මේ සමාජ සම්බන්ධතාවයන් කොහොමද අනෝමීය තත්ත්වයන් ඉස්මතු වීමට හේතු වෙන්නේ කියලා. එතකොට එහිදීත් අර කියන ඉක්වලිටි අසමාන විෂමතාවයන්, සමාජ විෂමතාවයන්, නෙගටිව් ඍණාත්මක හා ධනාත්මක උත්තේජනවල ක්‍රියාකාරීත්වය කොහොමද අනෝමීය න්‍යාය හා සම්බන්ධ වෙන්නේ කියලා අපි කතා බහ කළා. එතකොට රොබර්ට් කේ මර්ටන් කලින්ම කිව්වොත් එහෙම අනෝමීය න්‍යාය ඉදිරිපත් කළේ මේ ඩ්‍රූකයිම් සංකල්පය මේ දක්වා විකාශය වෙලා තියෙනවා අනෝමීය න්‍යායදී. එතකොට මේ කියන කාරණා පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අනෝමීය න්‍යාය ඉතාමත් වැදගත් අපිට සමාජීය විද්‍යාවක් වශයෙන් අධ්‍යයනය කිරීමේදී අපි අනෝමීය න්‍යාය හා සම්බන්ධ කාරණා එකතු කරලා අපිට සිදු වෙනවා සටහනක් සකසා ගන්න. එහෙම හදලා අපි මේ පාඩම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමු. ඒ අනුව අද දවසේදී දේශනේ මේ ආකාරයෙන් අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි.